හැමෝටම good morning. ඉතින් අද තවත් ව්ලොග්යක් කරගෙන ආවා. ඉතින් අද අපි යන්න හදන්නේ රිවර්ස්ටන්. ඉතින් දැන් අපි මාතලේට මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයගලන්ට වීඩියෝත් එක්ක රැඳෙන්න හිතුවත් ඉස්සරහට සුන්දර දර්ශනයක් බලා ගන්න පුළුවන්. උන්න අදත් තව යාළුවෙක් ඉන්නවා. කවුද කියලා ඉස්සරහට අඳුර ගන්න පුළුවන්.
ඔන්න අපි රිවර්ස්ටන් ආවා. දැන් වෙලාව උදේ 10:45 විතර ඇති. ඉතින් අපිට මෙන්න මේ වගේ පරිසරයක් බලා ගන්න පුළුවන්. ඉතින් අද නම් වැහි අඳුරත් එක්ක හරි සීතල දේශගුණයක් තමයි මෙහි තියෙන්නේ. ඉතින් අපිට තව යන්න තියෙනවා උඩට. අපි උඩට ගිහින් බලමු මෙහි තියෙන සුන්දරත්වය මොන වගේද කියලා. ඉතින් මේ ෆොටෝ ගහන්නේ ඔයගොල්ලෝ දන්න අඳුරන එක්කෙනෙක්. ඉතින් හැමදාමත් වගේ රමිදු ඉන්න අදත් රිවර්ස්ටන් යන්න ආවා. ඉතින් කොහමද? තව යන්න තියෙනවනේ. තව යන්න තියෙනවා. දැන් රිවර්ස්ටන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් උඩ view එකක් තියෙනවා. ඒ view එක බලන්න තමයි යන්නේ. කිලෝමීටර් 2ක් විතරනේ. කිලෝමීටර් 2ක් 3ක් වගේ පයින් යන්න දෙනවා කිව්වා. පල්ලෙහා කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් අපි ටිකට් එකක් ගන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක්ට රුපියල් 75ක් වගේ තමයි වෙන්නේ. ටිකට් එකක් අරගෙන එතන කඩවල් තියෙන ඒවායින් අපිට කෑම හරි ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ බඩු එහෙම තියෙනවා නම් ඒවත් යන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඔයගොල්ලන්ගේ වාහනේ පාක් කරගෙන ඕන දේවල් අරගෙන ඔයගොල්ලන්ට මේ අපි වගේ ඇවිදින්න පුළුවන්. කුඹලේ මට ගෑගී වගේ ඉතින් බයික් එක ඇවිල්ලා පයින් ගියා කියලා මේ කියන්නත් වෙන්නේ. ඊයා කියලා අංගට දැනෙන්නත් වෙන්නේ. ඒක තමයි බයික් එක තමයි නේද? අර පස්සේ පස්සට තිබ්බේ. අයින් උඩට ඒක කියන්නේ අපොල්ල කියලා කියන්නේ. ඒක එකක් තියෙනවා. උලන් කපල්. ජයන් දවසින් දව මේ විදිහට මේ ඇවිදින්න ආවේ. මොකද රමිදුත් අල්ලගන්න අමාරුයි මටත් වැඩ. ඉතින් මෙන්න මේ විදිහට අපි මාසෙක සැරයක්වත් කොහේ හරි යන්න ඕනේ. නැත්නම් ඒක ගන්න. අර බලන්න මේදු. දැන් අපිට පස්සට ගියාම තුනක් සෙට් එකේ. මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. මොන වගේ view එකක් තියෙනවද දන්නවද? හොඳට තිබ්බොත් හොඳයි. මේ රිවර්ස්ටන් වල ගස් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අයි මෙහෙ වෙලා තියෙන්නේ. අර හුලම් පාරකට එක්ක. ඔව්. මේ ගස් අඳුරිලා අර කුරු අඳුරිච්ච ගස් තමයි. මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ සුන්දරත්වයේ විස්තර ගන්න වචන නැහැ. වතුර පුරන්න ඔයාලගේ වීඩියෝ ටික වෙන්නන්න ඉතරයි.
අද කොහොමද අපිට නාගෙන යන්න වෙනවා. ඈස් කියලා මම නාගෙන යන්න. අන්නෝ ඉතින් මං හිතන්නේ රතන තියෙන ටවර් එක ගාවට අපිට යන්න පුළුවන්. තව කොච්චර දුර යන්න තියෙනවද දන්නේ නැහැ හරියටම. අපිට මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් එද්දි කොච්චර දාඩිය මහන්සිය තිබ්බත් මේ කන්ද උඩට ඇවිල්ලා මේ view එක දකිද්දි මේ හුලම් පාරට මේ මීදුමට මේ දාඩිය මහන්සිය ඔක්කොම නැති වෙනවා. ඉතින් වීඩියෝස් වල එහෙම ඔයගොල්ලෝ දකින්න නැති මේ පාර ගොඩක් පුරුදු පාරක්. අර හුලම් වැඩි කාලෙට එහෙම කට්ටිය මේ ගල් අල්ලගෙන හිමීට මේ පාරේ යනවා. අපි ඕන තරම් වීඩියෝස් දැකලා තියෙනවා. ඉතින් රමිදු මේ view එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? සුපිරියක් තමයි. අපේ මන් දින්නේ කොහොමද හරි හොඳටම වැස්ස ඉතින් අපිට වැස්සම යන්න වෙයිද දන්නේ මෙතන view point එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ෆොටෝස් එහෙම ගහනවා. ඉතින් view point එකෙන් මේ වගේ shortcut පාරක් තියෙනවා. ඉතින් අපිට යන්න පුළුවන්.
ඉතින් අපි view point එකෙත් දාගෙන හිටියා නේද? view point එක විනාඩි 40ක් වගේ ඉඳලා දැන් අපි ආපහු මේ යන්න තමයි හදන්නේ. ඉතින් ඊළඟ කොහෙද යන්නේ? හරියට අයිඩියා එකක් නැහැ බලමු. වෙලාවත් එක්ක පතනක් කියලා තියෙනවලු තැනක්. එනකොට කිව්වා. ඉතින් බලමු අපි ඒ තැනට ගිහිල්ලා කොහොමද මොන වගේ view එකක්ද මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉතින් අර ගොඩක් කට්ටිය අඩුයි නම් නිදහසේ අපිට ඇවිල්ලා බලන්න පුළුවන්. නායක ගිය දුරක් තමයි මේ පල්ලෙහාට නැවිලි. asli mana kan ini ඔයගලන්ට බලා ගන්න පුළුවන් නේද අර අතන රිසෝට් එකක් තියෙනවා. ඒක මේ පරිසරයට බාධාවක් වෙන්නේ නැති වෙන විදිහට නැචරල් විදිහට හදලා දෙනවා, බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ බිත්ති වලත් අර පොඩි අර පැලෑටි වගේ වැල් වර්ගයක් වගේ නේ යවලා තියෙන්නේ. එකපාරට බලන කෙනෙක්ට අඳුර ගන්න බැරි වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන් අතන නාය ගිහිල්ලා තියෙනවා. අර අපි රිවර්ස්ටන් view එකේ ඉඳලා මෙහාට වෙද්දී පොඩ්ඩක් අපෝ රස්නේ දැනනවනේ. අපි අර උඩ ඉඳන් ආවේ අපි ඉස්සර හිටිය අතනේ. ඔව් අපි ඉස්සර හිටිය අතන ටවර් එක තියෙන තැන. ඉතින් එතෙන්ට නම් උඩනේ මීදුමයි පොඩි සීතලක් තියෙනවා. මේ හරියනම් පොඩ්ඩක් අර බියරුණු ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ මානපන්දුරේ මොකක්ද බලා ගන්න පුළුවන්. අර මේ පැත්තේ අර කලින් නාය ගියපු වගේ ඒ තැන තාමත් තියෙන මේ විදිහට
අතනා තියෙන මොකද්ද ජලාශය අර පොඩි හුලඟක් එද්දි නම් මේ සේෆ් නේ නැත්නම් ගාඩි හරි ඉතින් ෆොටෝ ගහන්න එම නම් හොඳයි මේ වගේ view එකක් එක්ක මේ මහාන පඳුරුත් එක්ක ෆොටෝ ගහන්න එහෙම පුළුවන් පොට්ටන්න ඇතුළේ වෙන්නේ කන්න දැන් මොනවද මාළු පොළොසේ පරිප්පුයි ඊළඟට අපි ආවේ බඹරගිරි යන්න බලන්න. ඉතින් මෙතනත් අපි පොඩි වෙලාවක් ඉඳලා ඔහු යන්න පිටත් වුණා. මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ තවත් අලුත් වීඩියෝ අලුත් බ්ලොග් එකකින් හමු වෙනකම් ඉතින් ඉන්න සපෝට් ජය වේවා.